Hi guys, කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. අපි හැමෝම පරිස්සමෙන් ඉන්නවා. මම මේ වීඩියෝ එක හදලා නම් ගොඩක් දවස් වෙනවා YouTube එකට දාන්න ඕනි කියලා හිතලා. හැබැයි මේ එක පිට ආව කරදරත් එක්ක මට ඒක කරගන්න බැරි වුණා. මේ මං පෙන්නන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහන අපේ ගෙදර තියෙන සුවඳම රෝස මල. මේ වීඩියෝ එක කරන කාලේ නම් අවුව ටිකක් තිබුණා. ඒ වුණාට මල් නම් අඩු වෙලයි තිබුණේ. මේ තියෙන්නේ අපේ මිදුලේ සරුවට හැදුන වැල් රෝස අත්ත. මේක පැල කරගත්තු විදිහ මම ඔයාලට කලින් වීඩියෝ එකේ අරන් ආවනේ. අවුව වැටිලා ලස්සනට තියෙන ස්වභාව දහම මේ තරම් කුරිරු වෙයි කියලා අපි හීනකින්වත් හිතුවේ නෑ නේද? කුණාටුව එන්න කලින් දවසේ මම මල් පැක් කරපු වීඩියෝ එකක් තමයි ඔයාලට අද අරගෙන ආවේ. නුවරඑළිය කියන්නේ ඉතින් කොහොමත් හැමදාම වගේ වහින පැත්තක්නේ. අපි හිතුවේ වෙනදා වගේම සැර වැස්සක් ඇවිල්ලා නවතී කියලා. ඒ වුණාට නුවරඑළිය ගම් වතුර දාලා යට වෙලා තියෙන විදිහ දැක්කහම බය හිතුණා. මොකද අපි කලින් ඒ වගේ ටවුන් එකේ යට වෙලා තියෙනවා දැකලම තිබුණ නැහැ. මං මේ මල් ටික කඩන්නේ පොඩි මල් ඕඩර් එකක් පැක් කරන්න. මේකට මට ඇස්තමේරියා ලිලි වගේ මල් ඕනි වෙලා තියෙනවා. මං ඒවා වත්තෙන්ම කඩා ගන්නවා. මේ ඔයාලට පේන්නේ මං මල් කඩන විදිහ. ඒ දවස්වල මේ විදිහට ලස්සනට තිබුණට දැන් නම් මේ මල් එකක්වත් අපේ මිදුලේ නැහැ. වතුරට ඔක්කොම සේදිලා ගිහිල්ලා. සමහර කට්ටිය මල් පැල තාමත් මගෙන් ඉල්ලනවා. ඒ වුණාට මං හිතන්නේ ඒ මල් තවාන තිබ්බ තැනවත් තියනවද කියලා. ඒ පැත්ත සම්පූර්ණයෙන් නාය ගිහිල්ලා තියෙන්නේ. ටික කාලෙකට මල් පැල නම් කරන්න බැරි වෙයි. මේ තියෙන්නේ වත්තෙන් මං එකතු කරගත්ත ඇස්තමේරියා. පාට ගොඩාක් එකතු වුණාම තමයි ඇස්තමේරියා මල් ටිකේ ලස්සන පේන්නේ. ඒ අතරින් තිබුණ ලිලි මල් ටිකකුත් මම කඩාගත්තා. මේගොල්ලෝ නම් ඉතින් කොහොමත් අපේ පස්සෙන්ම ඉන්නේ. අපි මල් ටික කඩන දිහා බලාගෙන ඉන්නවා මිදුලට වෙලා ඉඳගෙන. තව මගේ ඕඩර් එකට ලිලි මල් අඩුයි. මේ වත්ත පුරාම බලන්නේ ලිලි මල් තියෙනවද කියලා. අර ඈත පේන තැන නම් ලිලි මල් ටිකක් තියෙනවා. ඒ ටික කඩා ගන්න යන්න තමයි මේ හදන්නේ. ඉතින් එහෙනම් මාත් එක්ක මේ ඕඩර් එක පැක් කරන විදිහ බලමු. දැන් නම් මේවා ඔක්කොම මඩවලට යට වෙලා තියෙන්නේ. මේ තරම් ලස්සන නැහැ. වැල් රෝස වැලේ නම් හැම තැනම මල් පිපිලා ඒවා ගොඩාක් ලස්සනට තිබුණා. ඉතින් අපි යමු දැන් ලිලි මල් ටික කඩාගෙන එන්න. මේගොල්ලෝ නම් නිදහසේ මිදුලට වෙලා නානවා. මං මේ වීඩියෝ එක YouTube එකට දාන්න හිතකින් නම් නෙවෙයි. මොකද මේ වගේ ලොකු විනාශයක් වෙලා තියෙන වෙලාවක මම දන්නවා මේ වගේ වීඩියෝ බලන්න මූඩ් එකකින් කවුරුත් නැහැ කියලා. වත්ත පුරාම කැරට් හැදිලා තිබුණා ඒ දවස්වල. කැරට් ගස් ඔහේ උස යන්න දීලා හිටියා. මොකද කැරට් වලට මිලක් තිබුණ නැති නිසා. ඒවා අතහැරලා දාලා වගේ තිබුණේ. මං හිතන්නේ මිල තිබුණ නැති නිසා. ඒ වුණාට මම දැන් දකිනවා කැරට් රුපියල් 3000ටත් වඩා මිල ගිහින් කියලා. මේවා දැන් නම් යට වෙලා තියෙන්නේ මඩ වලින්. කැරට් පුපුරලා ප්‍රයෝජනයකට ගන්න අමාරුයි. එහෙම නැත්නම් කට්ටියට මේවා දෙන්න තිබ්බා. මේ තියෙන්නේ මං කඩන්න ආව ලිලි මල් ටික. ලිලි මල් මේ හරියෙන් තමයි මම කඩාගත්තේ. මල් ටික පැක් කරනකොටයි දැක්කේ ඈතින් ලස්සන දේදුන්නක් පායලා. ඔයාලට පේනවද ඒක? දේදුන්නත් බලපල මම මේ කඩාගෙන ආවේ වැටමල්. මේවට තමයි වැටමල් කියන්නේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද මීට කලින්? මේ තියෙන්නේ මං ලෑස්ති කරගත්තු ලිලි මල් ටික. ලිලි මල් නම් මේ තරම් පිපුණේවා දුරට එවන්න අමාරුයි. ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් ඩේලියා ගැන අහනවානේ. ඔන්න අපේ ගෙදර ඩේලියා ගලවලා දාලා හදන්නවත් වෙලාවක් නැතුව ඔහේ තියෙනවා. මල් ටික නම් ලෑස්ති. මෙයාගේ වැඩේ නම් කොයි වෙලාවෙත් නාන එකම තමයි. ඉතින් මල් ටික ඔහොමම ලෑස්ති කරලා කුරියයකට දාලා අපි ලෑස්ති වුණා වැලිමඩ යන්න. අපේ ගෙදර හිටපු පූස් බබාලා දෙන්න කොයි කියලා කට්ටිය අහනවනේ. මං කලින් වීඩියෝ එකක පෙන්නුවා ඒගොල්ලන්ව වැලිමඩට අරන් යනවා. අපේ යාළුවෙක්ගේ ගෙදර. ඉතින් ඒ දෙන්න එහෙ හොඳට ඉන්නවා. මේ එහෙදි එයාලට අලුත් යාළුවෝ දෙන්නෙකුත් හම්බ වෙලා ටිකින් ටික ලොකු වෙලා එයාලා දෙන්න දැන් මීටත් වඩා ලොකුයි. අපේ ගෙදර හිටියා වගේම හොඳට එයාලා දෙන්න එහෙ ඉන්නවා. වැලිමඩත් ගිහිල්ලා අපි ඊට පස්සේ ආවා මෝදර. මෝදර ඉතින් මම නිතරම වගේ යන තැනක්නේ. බාරයක් තිබුණා ඔප්පු කරන්න. ඉතින් ඒකට මල් වගේකුත් අරගෙන අපි මෝදරට ආවා.
හයිඩ්‍රේන්ජියා මල් 100ක් තමයි අපි අරන් යන්න බාර වෙලා තිබ්බේ. ඉතින් මේ මල් ටික අරගෙන ඒ හරියට ගියා. මේ මල් සුද්ධ කරගෙන යන්න අපිට බැරි වුණා. එතන කට්ටිය අපිට උදව් කරනවා මල් ටික සුද්ධ කරගන්න. ඊට පස්සේ අපි කැලණියටත් ගිහිල්ලා තමයි ගෙදර එන්න පිටත් උනේ. මේ වෙලාවේ නම් මෙහෙට හොඳටම වහිනවා. ඊට පස්සේ ආවා චූටිගේ බබා බලන්න. මෙයාව නම් ගොඩාක් කට්ටිය පෙන්නන්න කියලා මට කියලා තියෙනවා. මේ ඉන්නේ එයා. එයා නම් දැන් ඇවිදින බෝම්බයක් වගේ හරිම සැරයි. ගමේ ගෙදරින් පොලොස් වගේකුත් කඩාගෙන අපි නුවරඑළිය එන්න පිටත් වෙන්නයි මේ හදන්නේ. මේ වගේ කෑම අපිට නම් ගොඩාක් අඩුයිනේ. ඉතින් ගමේ ආවම අරන් යනවා. එදා අහස නම් ගොඩාක් ලස්සනට තිබ්බා. මං හිතන්නේ මේ කුණාටුවට කලින් දවසේ තමයි මම මේ වීඩියෝ එක අරන් තියෙන්නේ. කුණාටුව ආවට පස්සේ නම් මේ අපි ආව පාර මීට පහලින් පේන ගෙවල් ටික එළවලු කොටු ඒ ඔක්කොම වතුරට යට වුණා. මං හිතන්නේ මීට කලින් කවදාවත් ඒ තරම් වතුරක් නම් ඇවිත් නැහැ. නුවරඑළියට එන ගමනුත් මට මල් වගේක් දාන්න තිබ්බා. මේ ඒ ටිකත් එකතු කරගත්තා. මල් ටික දාලි වුණාට පස්සේ මම දැක්කේ මගේ නියපොතු මල් කහට වලට හොඳටම සවුත්තු වෙලා. මල් ලස්සන වුණාට ඒ වගේ කහට රැඳුනහම අත්වලින් යවන්න ටිකක් අමාරුයි. මොකද මං මල් එකතු කරගෙන ඇවිල්ලා සුද්ධ කරන්නේ ඔක්කොම කරන්නේ ග්ලව්ස් දාන්නේ නැතුව. ගොඩක් දවසක ඉඳන් හිතාගෙන හිටියේ නේල්ස් ටිකක් දාගන්න ඕනි කියලා. මොකද මම ටෙමු එකෙන් එහෙම නේල්ස් අරගෙන try කරා. ඒත් ඒවා ඉක්මනටම ගැලවිලා යනවා. මොකද මං කරන වැඩෙත් එක්ක ටිකක් ඒක තියාගෙන ඉන්න අමාරුයි. ගොඩක් දෙනෙක් කියලා තිබුණා ලස්සනලිය බ්‍රයිඩල් ස්ටුඩියෝ ඇන්ඩ් සැලෝන් එක නේල්ස් වලට ගොඩාක් හොඳයි කියලා. ඉතින් මාත් ආවා නේල්ස් ටික try කරන්න. සමහර වෙලාවට කට්ටිය මගෙන් අහනවා නුවරඑළිය ප්‍රී ෂූට් එක කරන්න හිතාගෙන ඉන්නවා. එහේ ඔයා රෙකමන්ඩ් කරන සැලෝන් එකක් තියෙනවද කියලා. මොකද පිට පළාතකින් මෙහෙට එක්කන් එන්න ගියාම එයාලට යන කොස්ට් එක වැඩි නිසා. ඒ වගේම නුවරඑළියේ තියෙන ලස්සනම ලොකේෂන් ටිකත් ඔයාලට පෙන්නලා ෆොටෝස් ටිකත් ලස්සනටම කරලා දෙනවා. සමහර කට්ටිය නුවරඑළියේ තියෙන ලස්සන ලොකේෂන් ගැන එහෙම දන්නේ නැහනේ. ඉතින් මේ සැලෝන් එකෙන් ඔයාලට ඒ හැම දේ ගැනම උපදෙස් ටිකක් ගන්න පුළුවන්. දැන් නම් වැඩ ටික අවසන් වෙගෙන යනවා. ඇත්තටම මට ඕනි වුණ විදිහටම ගොඩාක්ම ලස්සනට මට වැඩේ කරලා දුන්නා. ඔයාලට මොකද හිතෙන්නේ ඒ ගැන? මම මේ වීඩියෝ එකේ වොයිස් එක කරන වෙලාවේ එළියේ හොඳටම වහිනවා. ඒක නිසා වැස්ස සද්දෙත් ඇහෙනවා ඇති ඔයාලට. දැන් නම් මගේ නියපොතු ටික දැක්කම මටම ආස හිතෙනවා. ඇත්තටම ඒ ටික මේ වීඩියෝ වල පේනවටත් වඩා ළඟට ගොඩාක් ලස්සනට තිබුණා. දැන් ඉතින් මට මල් දාන්න යන්නත් තියෙනවා. මොකද මල් එකතු කරන අතරතුරේ තමයි මම නේල්ස් ටික දාගන්න සැලෝන් එකට ආවේ. මං හිතන්නේ මේකට පැය 5ක් වගේ ගියා. ගොඩාක් වෙලාවක් ගියා. මොකද හිමීටම කරන්න ඕන නිසා. මගේ වීඩියෝ බලන ඔයාලා පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. කමෙන්ට් එකක් දාගෙනම යන්න ඔයාලට කොහොමද කියලා. වීඩියෝ එක අදට මම මෙතනින් ඉවර කරනවා. පුළුවන් ඉක්මනටම ආපහු වීඩියෝ එකක් අරගෙන එන්නම්. අදට ගිහින් එන්නම්. බයි.